ටක්ස් මෙහෙමනම් මොකද අපේ බොයිස්ලාගේ ගැම්ම අයිබෝවන් මම අද ඉන්නේ කොළඹ මහා නාම විද්‍යාලයේ. අද තියෙන අපේ ඉස්කෝලේ ගෝල්ඩන් පෙරඩ් රොබර්ට් 2005 අන්මහා සංග්‍රාමයේ සමගාමීව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අද දවස පුරාවට මම ඔයාලත් එක්ක අද මොනවද වෙන්නේ කියලා බෙදා ගන්න. අපි ගිහින් බලමු ඉස්කෝලේ තුලද මොනවද වෙන්නේ කියලා ගෝල්ඩන් පෙරඩ් එකට සම්බන්ධව. I do the cooking, yes, I do the cleaning. Yes, I keep the nana real sweet for your eating. Yes, you be the boss and yes, I be respecting whatever that you tell me, cause it's game you be spitting. Oh, best believe that. මේ කාවිෂ් අපි අහලා බලමු ගෝල්ඩන් පෙරඩ් එකේ තියෙන අදහස මොකක්ද කියලා. අයිබෝවන් අක්කේ. හායි. ඉතින් ගෝල්ඩන් පෙරඩ් එක මොකද හිතන්නේ? කලින් ඇවිල්ලා තියනවද? මෙහෙමයි කලින් ඇවිල්ලා නෑ. හැබැයි මේ විදිහට මේ පේන විදිහට දැක්කොත් එහෙම මේ ඒක නෙක්ස්ට් ලෙවල් කියලා කොහොමද පේනවා. ඒ කියන්නේ පේනවනේ වාහන ගොඩයි. මම ගොඩක් මාස හැබැයි මේ ට්‍රක් එකට මේක මාරු කලර්ෆුල් නේ. ඉතින් දැක්කහම වුණත් ඒ කියන්නේ එකපාරට මේක තමයි පේන්නේ. ඒ නිසා මං හිතනවා දැන් ට්‍රක්ස් මෙහෙමනම් කොහොමද අපේ බොයිස්ලාගේ ගැම්ම කාස් يعني වැඩිම ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වනේ. බලාගෙන ඉන්නේ ඇත්තටම කොහොමද වෙන්නේ කියලා වැඩ ටික බලමුනේ අපි. කොහොම මේ පාර වාහන ඔහොම ඉන්න ඒක සර්ප්‍රයිස් එකක් නෝත් හම්බෙන්න මොනවද දෙන්න පුළුවන් කියලා හිතන හරි මොකද කරගෙන ගියලා බලන්න මොකද තරගයක් තියෙන්නේ ආරම්භ කරන ලංකාවේ ලොකුම සහායකම පෙරඩ් එක කොළඹ මහා නාම විද්‍යාලයේ ගෝල්ඩන් පෙරඩ් රොබර්ට් එක අපි දැන් කෙලින්ම යන්නේ SSC කට අපි බලමු මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා.